හරි. මේ වීඩියෝ එක ඉතාලම කෙටි වීඩියෝ එකක්. ඒ කියන්නේ විනාඩි 2-3ක් වගේ පොඩි වීඩියෝ එකක් වෙයි. එතකොට වැඩේ මෙහෙමයි. මෙතෙන්දි කියන්නේ ඉතාලම කෙටියෙන් කියන්නම්. 2025 එක්සෑම් එකට අපිට තව තියෙන මාස 3ක් වගේනේ ආසන්න වශයෙන්. 4කුත් නෑනේ 3ක් වගේ තමයි තියෙන්නේ. එතකොට එක්සෑම් ලඟ වුණාට පස්සේ අපි කරන්නේ අනුමාන පෙරහුරු කියලා එකක් කරනවනේ අපි. අනුමාන පෙරහුරු. එතකොට මේ පාර එක්සෑම් එකට 2025 A level එක්සෑම් එක වෙනුවෙන් කෙමිස්ට්‍රි වල MCQ පුහුණුවක් යනවා. ඒ කියන්නේ MCQ එකට මේ පාර එන්න chance එකක් තියෙන MCQ තියෙනවනේ. මේ ගිය පාර එකත් එක්ක සංසන්දනය කරාට පස්සේ අපිට කියන්න පුළුවන් මේ පාර මොන වගේද මේ පේපර් එක හැදෙන්නේ. අවුරුදු කීපයක් පේපර්ස් ටික එහෙම තියාගෙන බලුවට පස්සේ කියන්න පුළුවන් ඉතින්. තියාගෙන බලුවාමනේ පොඩ්ඩක් අධ්‍යයනය කරාට පස්සේ කියන්න පුළුවන් කොහොමද මේ පාර එක්සෑම් එකට එන්නේ පාස් පේපර්ස් වලින් මොන වගේ ප්‍රශ්න මේ පාර එන්න chance එකක් තියෙන්නේ වගේ. සහ මේ පාර එකට එන්න තියරි මොනවද? වැඩිපුර එයාලා භාවිතා කරන තියරි මොන වගේ ඒවාද කියලා අපිට කියන්න පුළුවන් කලින් පේපර්ස් එක කම්පෙයාර් කරලා බලද්දී. අන්න ඒ වගේ MCQ ප්‍රෝග්‍රෑම් එකක් ජූලි 20 පටන් ගන්නවා. සමහර විට සමහර ළමයි දන්නේ නැති. මේ ප්‍රෝග්‍රෑම් එකට රෙජිස්ටර් වෙන විදිහ දැන් මේ වීඩියෝ එකේ thumbnail එකෙත් ඇති. channel එකේ තවත් වීඩියෝ එකක් ඒ සම්බන්ධව දාලා ඇති. දැන් මේ මම කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. එතකොට මෙතෙන්දි වෙන්නේ පාඩම් 12ම ආවරණයේ වෙන විදිහට MCQ තියෙනවා එකේ. හරිනේ. පාඩම් 12ම ආවරණය වෙන විදිහට විශේෂයෙන් මේකේ ආවරණය වෙන්නේ අත්‍යවශ්‍ය පාඩම් ටික. විශේෂයෙන්ම يعني පේපර් එකේ වැඩි ප්‍රමාණයක් අහන MCQ තියෙනවානේ. ප්‍රධාන වශයෙන් වැඩි පරාසයක් කවර් වෙන පාඩම් තියෙන්නේ. මේ පාඩම් වලින් වැඩි MCQ ප්‍රමාණයක් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මම මේ දෙන MCQ ටියුට් එකනේ. සම්පූර්ණ MCQ විතරක් තියෙන ටියුට් එකක්. ඒක ඉතින් මට එළියට දාන්න බෑ. ඒ නිසා ඒක ක්ලාස් එකක විදිහට තමයි කරන්නේ. ඔන්ලයින් කරන්නේ ඕන කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින් විදිහට යන්නේ. එතකොට ඒක එළියට දාන්න බෑ. මොකද අනුමානනේ. අනුමානයක් එළියට දාන්න බෑ. එතකොට ඒක අවිල්ල බලන්න පුළුවන්. ටියුට් එක ගෙදෙට්ට එන විදිහට තමයි වැඩේ යන්නේ. එතකොට ඒක ටියුට් එකේ MCQ ලොකු ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒක ජූලි 20 පටන්ගෙන A level exam එකට කලින් ක්ලාස් නවත්තන්න කියලා නිවේදනය දෙනකම්ම ක්ලාස් එකක් විදිහට ඒක යනවා. MCQ සියලු MCQ සාකච්ඡා කරලා අවසන් කරනවා. ඒ MCQ ඒකේ තියෙන එක ඒ විදිහටම එක්සෑම් එකේ එන්නේ නැහැ. හොඳයි මම කියන්නේ ඒකේ තියෙන කරුණු, ඒකේ තියෙන තියරි, ඒකේ උගන්වන සියලු තියරි පොයින්ට්ස් MCQ පොයින්ට්ස් වෙනම දෙනවා. ඒ ටික එක්සෑම් එකේම බලා ගන්න පුළුවන්. ඒ හැරෙන්නේ මේ පේපරේ තියෙන මේ ප්‍රශ්නේ දැන් මම දෙන ටියුට් එකේ පස්සේ MCQ එක එක්සෑම් එකේ ඒ විදිහටම තියෙන්නේ නැහැ. ඒකේ තියෙන යම් තියරි කරුණු ඒ විදිහටම ඒකේ තියෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. හරිනේ ඒකේ තියෙන තියරි කරුණු ඒ කතා වෙන පොයින්ට්ස් ටික ඒ විදිහටම එක්සෑම් එකේ තියෙනවා. MCQ ඒක අපිට සාමාන්‍යයෙන් ඒකක් ගන්න ළමයිගේ ඒක නැති වෙන්නේ මොකද? MCQ එකකින් නිසා ගොඩක් වෙලාවට. අන්න MCQ අන්තිම MCQ 10 වගේ වරද්ද ගන්න ගොඩක් අය. අන්න ඒ වරද්ද ගන්න නැතුව ඒ MCQ ටික හරියට කරන්න. ඕනම ළමයෙක්ට MCQ 40 පන්නලා ගහන්න පුළුවන් වෙන විදිහට තමයි ටියුට් එක හදලා තියෙන්නේ. හරිනේ. 40 පන්නලා ගහන්න පුළුවන් විදිහට ටියුට් එක හුරු කරනවා. ඒ කියන්නේ එක්සෑම් එකේ 40 පන්නලා ගහන්න පුළුවන්. මේ මන් දෙන ටියුට් එක 40 පන්නන්න බැරි වෙයි. හරිද? ඒ එක්සෑම් එකේ 40 පන්නන්න පුළුවන්. ඒ විදිහට තමයි ටියුට් එක හදලා තියෙන්නේ. ඒක ලොකුට සාපේක්ෂව ලොකු ටියුට් එකක් හොඳයි. සාපේක්ෂව ලොකුයි. කොහොම හරි සාමාන්‍ය ළමයෙක්වත් ඒක ගන්න පුළුවන් ගේමක් නැතුව. නෝමල් මධ්‍යස්ථ ළමයි ඉන්නවා ගොඩක් ළමයි එහෙමනේ. ඒ ළමයින්වත් ඒ හිකට යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ ළමයින්වත් ඒක MCQ ටික කියලා දුන්නාට පස්සේ එක්සෑම් පේපර් එකේ ඒකක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි ටියුට් එක හදලා තියෙන්නේ. එතකොට ඒක සම්බන්ධ වෙන විදිය දාලා ඇති. රෙජිස්ටර් වෙන්න අංකයක් දීලා ඇති. ඒක WhatsApp පණිවිඩයක් දාන්න ඕනේ. ඒවා බලන්න. ඒ විදිහට මගේ අර වායු පාඩමේ වීඩියෝ ටික බලලා ඒවා හොඳට තේරෙනවා නම් සම්බන්ධ වෙන්නේ. මම උගන්වන ස්ටයිල් එක තමයි ඒක. හරිනේ. ඉතින් ලයිව් කරද්දී ඊට වඩා වෙනස් වෙන දැන් තියෙනවා. ඒක වෙන කතාවක්. හරිද? මම කියන්නේ රෙකෝඩින් නේ. කොහොමත් මේ මම උගන්වන විදිය තමයි ඊයේ හැම ළමයිටම තේරෙන විදිය තමයි උගන්වන්නේ. තාම හිමින් තමයි ඇත්තටම කරන්නේ. වේගෙන් කරන්නේ නැහැ. හරිනේ. එතකොට ඒ දිහා පොඩ්ඩක් බලලා කැමතිය සම්බන්ධ වෙන්න. කොහොමත් වායු පාඩම සම්පූර්ණයෙන්ම එක්සෑම් එකට කලින් දාලා ඉවර කරනවා. හරිනේ. හරි. එහෙනම් වැඩි කරගෙන යන්න.